පෙරදා රාත්‍රී මා මහත් අසිරිමත් ස්වප්න පහක් දුටුවා. බුද්ධත්වයේ එහි අර්ථය ප්‍රථම ස්වප්නයේ ලෙස මා දුටුවා. පළමු සිහිනය තුළ මහ බෝසතාණන් වහන්සේට පෘථුවිය සයනය විය. හිමාල පර්වතයේ හිස තබන කොට්ටය විය. දකුණු අත බටහිර සාගරයේය. වම් අත පෙරදිග සාගරයේය. පාද යුග්මේ දක්ෂිණ සාගරයේය. මෙය උතුම් සම්බෝධිය අවබෝධ කොට ලෝකයේ දසදිග ධර්මයේ පතුරවන බවට වූ පූර්ව නිමිත්තයි. දෙවන සිහිනය තුළ නාභි මණ්ඩලයෙන් පැන නැගුණු ඊතන ගසක් අහස උසට නැගී විහිදී ගියේය. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයාට ප්‍රකාශ කරන බවට වූ පූර්ව නිමිත්තයි. තුන්වන සිහිනය තුළ කළු හිස්සා සුදු පැහැති ශරීර ඇති ප්‍රාණීන් මහ බෝසතුන්ගේ දණහිසතෙක් වසාගත්හ. මෙය බොහෝ ජනයාට උන්වහන්සේගේ පිළිසරණ හිමිවන බවට වූ පූර්ව නිමිත්තයි. සිව්වන සිහිනය තුළ නොයෙක් පැහැයන්ගෙන් යුතු පක්ෂීන් සිව් දෙනෙකු සිව් දෙසින් පැමිණ මහ බෝසතුන්ගේ පාද මූලයෙහි වැටි සුදු පැහැයෙන් දිස්වන්නට විය. මේ වනාහි බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන සිව් කුලයටම අයත් පිරිස් සම්බුදු සසුනේ පැවිද්ද ලබා උතුම් නිර්වාණය අවබෝධ කරන බවට වූ පූර්ව නිමිත්තයි. පස්වන සිහිනය තුළ මහත් අසූචි පර්වතයක් මත එම අසූචි පයේ නොවැකී ඔබ සක්මන් කරන ආකාරය. මේ ලෝකවාසීන් විසින් පුදනු ලබන සිව්පසේ ඇතුළු ලාභ සත්කාර කිසිවක් කෙරෙහි නොඇලී වාසය කරන බවට වූ පූර්ව නිමිත්තයි. ඔබගේ සප්නේ අරුත සත්‍යක් වේවිද? මා එම සප්න පහ තුළ ඇති අර්ථය නොදුටුවා වුවත් මට අවශ්‍ය වන්නේ පරම විමුක්තිය. මා සොයනෙම මාර්ගය පරම විමුක්තියයි. ඒකායන නිර්වාණ මාර්ගයයි. ඔබටයි මේ කිරිපිඩු ආහාරය. මේ කිරිපිඩු ආහාරය සම්‍යක් සම්බෝධිය සාක්ෂාත් කර ගැනීමට පෙර මා ගන්න අවසන් ආහාරය විය යුතුයි. එසේම සම්‍යක් සම්බෝධිය අද මාහට හිමිවන බව සත්‍යක් නම් මා අධිෂ්ඨාන කර ගඟදිය මත පා කරන මේ ස්වර්ණ පාත්‍රය උඩුගම් බලා ගමන් කළ යුතුයි. සුජාතා සිටුදීනියගේ කිරිපිඬු දානය පිළිගත් මහ බෝසතාණෝ නේරංජා නදී තෙර සියලු බුදුවරයන් බුදුවන දිනෙහි බැස ස්නානය කරන්නා වූ සුප්‍රතිෂ්ඨිත නම් තොට සමීපයට ගොස් ස්නානය කොට පිරිසිදු වී සිවුරු මනාව පෙරවා හැඳ එම කිරිපිඬු දානය වැළඳූහ. ඉනික් බිති එම ලක්ෂයක් අගනා රන්තලියගෙන අධිෂ්ඨාන කොට ගංදිය මත පාකර හැරියහ. කුමක්ද මේ පරීක්ෂාවේ අරමුණ? අදම මට බුදු බව ලැබේ නම් මේ ස්වර්ණ පාත්‍රය නදී ප්‍රවාහයේ විරුද්ධ දිශාවට ගමන් කළ යුතුයි. එසේ සිදු නොවේ නම් පාත්‍රය නදිය ගලා යන අතටම ගමන් කළ යුතුයි. එකෙනෙහිම එම රන්තලිය නෞකාවක් දියත් කලාක් මෙන් ගඟ මධ්‍යයට පාවී ගොස් උඩුගං බලා වේගයෙන් ගමන් කොට දිය සුලියක දැවටි දිය තුළ ගිලී ගියේය. ස්වර්ණ පාත්‍රය උඩුගම් බලා යාම මාහට ඒකාන්තයෙන්ම
සම්‍යක් සම්බෝධි අත්වන බවට වූ පූර්ව නිමිත්ත. එහි ඒකායන සත්‍ය ලෝකයේ සියලු මාරපාක්ෂික ධර්මයන් මාද පරාජය කොට මේ දුක්ඛිත සංසාර චක්‍රය අවසන් කරන බව.